මේ තියෙන්නේ සැලසුම උඩුපිළ මිරිස්ස උඩුපිළ ප්‍රදේශයේ ලංකාවෙම ටුවරිසම් වලින් නම්බර් 1 කියලා කියන්න පුළුවන් මිරිස්ස ඇල්ල ඉරිකැටිය ඊළඟට තව ගොඩාක් තියෙනවා ඒ වයින් හොඳම ටුවරිසම් තියෙන ඒරියා එක තමයි මේ විලායක ඉදි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපි කන්ස්ට්‍රක්ෂන් ප්ලෑන් එක මම කියන්නේ මේ හැම වෙලේම සර්වේ ප්ලෑන් ඉඩමක් ගන්න කලින් මෙන්න මේ සර්වේ ප්ලෑන් එකේ මේ සීල් එක තියෙද කියලා බලන්න මේ තියෙන්නේ මේ සීල් එකේ ප්‍රාදේශ සභාවක අනුමත කළාද බලන්න. ඒතර මේ සීල් එකේ තියෙන වාණිජයට අනුමත කරලා තියෙන්නේ නේවාසිකද කියලා. කමර්ෂියල්ද රෙසිඩෙන්ෂියල්ද කියලා. ගොඩාක් ක්ලයන්ට්ස්ලා මේක බලන්නේ නැහැ. දැනුවත් වෙලා නැහැ. මේවා නේවාසික වලට අනුමත කරාම ආපහු වාණිජ භාවිතයට කරන්න ගියාම කරදරයි. වෙනස් කරන්න ගියාම කරදරයි. අපේ නම් මේ දෙකම නේවාසික වාණිජය කියලා දෙවිදියටම අනුමත කරලා තියෙනවා. ඉතින් එහෙම අනුමත කරන්න නම් මීටර් 6ක පාරක් තියෙන්න ඕන. ඉතින් මීටර් 6 පාරක් තිබිලා සමහර අවස්ථාවන් තියෙනවා නේවාසික වලට තමයි මේ සර්වේ ප්ලෑන් එක අප්‍රූව් කරලා තියෙන්නේ. ඔයාලා ඉඩමක් ගන්න කලින් මම කලිනුත් පැහැදිලි කරා අනිවාර්යයෙන්ම බලන්න මේ සීල් එක තියෙද කියලා ප්‍රාදේශ සභාවේ නගර සභාවේ අනුමත කළාද කියලා. ඒ අනුමත කරපු පර්පස් එකක් බලන්න. නේවාසිකද වාණිජ කියලාත් මේ කියවලා බලන්න. එහෙම බලලා ඉඩම මිලදී ගන්න. පුළුවන් නම් ඒ ඉඩම ක්ලයන්ට්ටම කියලා මේවා අප්‍රූව් කරගෙන ඒව කරගෙන තියාගත්තොත් ලේසි ඉඩම මිලදී ගැනීමට පෙර නැත්නම් ඔයාලට මාස 3ක් විතර රස්තියාදු වෙන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ මේ පර්චස් 6ක් වගේ තිබුණේ. පස්සේ අපි තව පර්ච් එකක් විතර වැඩිපුරත් ගත්තා. මමත් කිව්වා පුළුවන් තරම් එකතු කරගන්න නම් හොඳයි කියලා. එහෙම හැමතැනින්ම ගන්න බෑ මේ ලොකු ඉඩමක කොටසක් හින්දා ගන්න හැකියාව තිබුණා. පුළුවන් තරම් ඔයාලා ගන්නකොට ඉඩම ලොකු වෙන තරමට හොඳයි. දැන් මෙතන මීටර් 6ට වඩා පාර ලොකු වුණත් මහල් 4කට යන්න බෑ. ලක්ෂ ගානක ආදායමක් ගන්න තිබුණා මේක මහල් 4ක් හදා ගන්න පුළුවන් වුණා නම්. පාරේ පළලක් තියෙනවා. මහල් 4කට අප්‍රූව් වෙන්න නම් පාර අඩි 20ට වඩා වැඩි වෙන්න ඕන. මීටර් 6ට වඩා වැඩි වෙන්න ඕන. එහෙම තිබිලත් කරන්න බැරි හේතුව තමයි පාකින් පෙන්වන්න හැකියාවක් නැහැ. ඉතින් ඒක තමයි කියන්නේ පුළුවන් තරම් ඉඩම ලොකු වුණා නම් පර්චස් 6 තමයි මිනිමම් තියෙන 6ම ගන්න try කරන්න එපා. මොකද පර්චස් 15ක් 12ක් තිබුණා නම් හොඳයි. අලුතෙන් ගන්න අයට ලෑන්ඩ් සේල් එක විශේෂයෙන්ම බ්ලොක්ස් දෙකක් එකතු කරලා ගන්නවා නම් හොඳයි. මොකද ගොඩාක් අය ඉඩමට වියදම් කරන්න කැමති නැහැ ගේට තියාගන්නයි කියලා කියනවා. කොහොම හරි පර්චස් 10ක් 12ක් 15ක් තියෙනවා නම් ගොඩාක් හොඳ පිළිවෙලට ගයක් උනත් හදන්න පුළුවන්. ඒතර ගස් කොළන් හිටවලා ඒ වගේ වාතාශ්‍රයන විදියට වෙන්ටිලේටඩ් වෙන විදියට කරන්න පුළුවන් වෙන්නේ පර්චස් 10ක්වත් තිබුණොත්. ඉතින් නැත්නම් බ්ලයින්ඩ් වෝල් කරන්න වෙනවා. දැන් මේ කොට නැගිල්ලේ දෙපැත්තම බ්ලයින්ඩ් වෝල් කරන්න වෙනවා. ඒතකොට චාර්ටර් ඉංජිනේර් කෙනෙක් සර්ටිෆයි කරන්න වෙනවා. ඉතින් අපි අපේ ගාවේ සීල් තියෙන ඉඳ ගැටලුවක් නැහැ. නැත්නම් මෙයා වෙන තැන් වලට යන්න වෙනවා මේව සර්ටිෆයි කරගන්න. බලත් මල්ලා ඉතින් රිජෙක්ට් වෙලා මොන හරි ප්‍රශ්නයක් වුණොත් ඉතින් අඩුපාඩුවක් වෙනවා. ආපහු print අරගෙන මේ plans අරන් යන්න වෙනවා. ඉතින් ඔයාලා මේව දැනුම ලබා ගන්න. පර්චස් 7 ඉඩමක්. ඒතර පාර මැදේ ඉඳලා දුරක් තියන්න ඕන. පිටිපස්සේ රියර් ස්පේස් තියන්න ඕන. ඒතර පොඩි අවකාශයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ මේ විලායක ඉදි කරන්න. ඒක හින්දා හැම වෙලේම පුළුවන් තරම් ඉඩම ලොකු ඉඩමක් ගන්න. බ්ලොක්ස් දෙකක් ගන්න තැන් වලින් දෙකක් ගන්න තුනක් ගන්න පුළුවන් නම් ඒව එකතු කරලා ඔයාලයි මූලික අධීරයේදීම ඒවා මිලට ගන්න. ඒතකොට පහසුයි. එහෙනම් දැනට මම නවතින්න. වරුමනත් Facebook, TikTok, YouTube එක රැඳී ඉඳලා ඔයාලා මේ දැනුම වර්ධනය කරගෙන ඉගෙන ගන්න. මොකද ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් නේ කරන්නේ. හැම දෙයක්ම දැනුවත් වෙලා තමයි ඔයාලා විලායක හදන්න ඕන.